සුබ දවසක් ඔයාලට. අද මේ ඔයාලා එකතු වෙලා ඉන්නේ සාගි ෆුඩ් වයිබ්ස් YouTube channel එකත් එක්ක. මේ channel එකේ පළමු වීඩියෝ එක තමා අද මම ඔයාලත් එක්ක කරන්නේ. මම ඔයාලට අද ගේන්නේ රසම රස දොඩම් ලැසි එකක් හදන විදිහ. ඒ වගේම අමතක කරන්න එපා channel එක subscribe කරලා like එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ comments comment box එකේ දාන්න. අපි බලමු මේක හදාගන්න විදිහ දැන්. අපිට මේකට දොඩම් ගෙඩි 3ක් ඕන වෙනවා. ප්ලේන් යෝගට් ග්‍රෑම් 150ක්, සීනි අවශ්‍ය ප්‍රමාණයට, පැණි ලුණු ටිකක්. මුලින්ම මේ විදිහට දොඩම් ටික කපාගෙන ඒකේ යුෂ ටික අපි වෙනම අයින් කරගන්නවා. මේ වගේ ස්ක්වීසර් එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට හොඳට කිසිම දෙයක් අපට යන්නේ නැතිව අපිට මේකේ යුෂ ටික ගන්න පුළුවන්. මේ වගේ කප් එකකට ඊට පස්සේ අපි යෝගට් ටික දාගන්නවා. ඒ යෝගට් ටිකටම අපි සීනි පැණි හැන්ද ලුණු ඊට පස්සේ මේ ඔක්කොම එකට එකතු කරලා අපි විනාඩි 2ක් 3ක් වගේ කාලයක් හොඳට මේක බීට් කරන්න ඕනේ. එතකොට මේක කැට වගේ යෝගට් එකේ තියෙන අර කැට ගැසීම නැති වෙන්න හොඳට බීට් කරගන්න ඕනේ. මේක මේ විදිහට විනාඩි 2ක් බීට් කරගත්තට පස්සේ අපි මේකට අර දොඩම් යුෂ ටික එකතු කරනවා. අපි මේ දොඩම් එකතු කළාට පස්සේ විනාඩි 2ක් 3ක් විතර මේක හොඳට බීට් කරගන්නවා. මේකේ රස අනුව ඔයාලට සීනි අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ අයිස් එකක් දාලා ලැසි එක බොන්න තමයි තියෙන්නේ. අයිස් නැතුව වුණත් මේක රසයි. පායන කාලෙට මේක අයිස් එක පාවිච්චි කරනවා නම් තමයි වඩා රසවත්. ඉතින් මේ වගේ හදලා ඔයාලා මට ඔයාලගේ කමෙන්ට්ස් කියන්න මොන වගේද කියලා. හරි එහෙනම් ආයුබෝවන්. සුබ දවසක්.